දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ කෝමාරිකා ශාකය. ඉතින් කෝමාරිකා ගැන නම් ඔයගොල්ලොන්ට කියලා දෙන්න ඕනි නැහැ. මොකද හැමෝම දන්නවා කෝමාරිකා කියන්නේ කොච්චර ගුණ ශාකයක්ද කියලා. කෝමාරිකා විශේෂයෙන්ම අපි රූපලාවන්‍ය කටයුතු වලට යොදා ගන්නවා වගේම හිසේ තියෙන රෝගවලට ගොඩාක් ප්‍රයෝජනවත් වන ශාකයක් තමයි කෝමාරිකා කියන්නේ. ඔබේ හිස් කබල වියලී නම් හිස්සොරි තියෙනවා නම් ඒ වගේ දේවල් වලට හරිම සිසිලසක් ලබා දෙන ශාකයක් තමයි කෝමාරිකා කියන්නේ. ඔයාගේ කොණ්ඩෙට පාවිච්චි කරන කෙමිකල් වර්ග, ෂැම්පූ වර්ග සහ හෙයා ස්ප්‍රේ, හෙයා ජෙල් ඒ වගේ විවිධාකාර කෙමිකල් නිසා ඔයාගේ හිස් කබල ගොඩාක් වේලිලා නම් ඔයාගේ හිසකෙස් වැවෙන ප්‍රමාණය ගොඩාක් දුරට අඩු වෙනවා සහ කොණ්ඩේ යන්න බලපානවා. ඉතින් ඒක නිසා හිසේ තියෙන සිසිල රැක දෙන්න සහ වියලිභාවය නැති කරන්න කෝමාරිකා කියන ශාකය ගොඩාක් අපිට උපයෝගී වෙනවා. ඉතින් කෝමාරිකා ශාකයේ තියෙන තවත් ගුණ පෝෂක පදාර්ථ තමයි මැග්නීසියම්, පොටෑසියම්, කැල්සියම්, සින්ක් ඒ වගේ ගොඩාක් පෝෂක පදාර්ථ අඩංගු වෙනවා. ඉතින් ළමයි ඔයාලා ඒ දැක්කේ දවස් දෙකක ක්ලිප් දෙකක්. මොකද දවස් 4ක් විතර මම බෙහෙත් ඖෂධ හොයනවා. දවස් 4ක් පුරාවට බෙහෙත් ඖෂධ හොයලා තමයි මේක හිඳින්නේ. ඉතින් මාර කට්ටක් කනවා මම බෙහෙත් ඖෂධ හොයාගන්න. මේ තියෙන්නේ අපේ අම්මයි මමයි සෝමෑන්ටි ඉන්දුයි කොළ කඩන්න යන දවසක්. මේ එක දවසක් දවස් 4ක් විතර අපි කොළ කඩනවා. ඉතින් හරිම විනෝදෙන් තමයි මේ දේ කරන්නේ. හරිම භක්තියකින් කරන්නේ. මොකද මගේ හෙයා ඔයිල් එක ගාලා කස්ටමර්ස්ලා කියනවා ගොඩාක් හොඳයි මගේ හෙයා ඔයිල් එක කොණ්ඩේ යන එක සතියකින් අතර වුණා, කොණ්ඩේ වැවෙනවා. ඒක නිසා මම හරිම ආසාවෙන් මේ වැඩේ කරන්නේ. මගේ හිත